සෙනෙහසින් කියමි. ජීවිතයට ධෛර්යයෙන් මුහුණ දෙන්න පුළුවන් දවසක් අද ඔබට ලැබෙන්න කියලා තමයි ආරම්භයේදීම මගේ පැතුම. මම අද කැමති සුදෝ බයිබලයේ එන පුංචි අත්දැකීමකින් මගේ සිතුවිල්ල බෙදා ගන්න. බයිබලයේ තියෙනවා මෙන්න මෙහෙම සිද්ධියක්. ඒ තමයි එක කාන්තාවක්, ඇය වෛශ්‍යාවක්. ඉතින් එක දවසක් පිරිමි ගොඩාක් මේ කාන්තාවට ගල් ගහන්න එයාව අරගෙන හැමෝගේ මතේ ගල් තියාගෙන මේ නීතියට අනුව එදා තිබිච්ච ජුදා නීතියට අනුව ගල් ගහලා මරන්න පුළුවන් එහෙම කාන්තාවක්. ඉතින් ජේසුස් වහන්සේ හිටපු තැනට මේ ස්ත්‍රියව අරගෙන එනවා ඔක්කොගේ මතේ ගල් පිරිමින්ගේ අතේ. ඇවිල්ලා ජේසුට කියනවා මේ ස්ත්‍රිය මේ වෙලාවෙත් වරදක ඉන්නවා. ඒ වෙලාවෙම තමයි අපි අයව අරගෙන ආවේ අපේ නීතියට අනුව ගල් ගහලා මරන්න පුළුවන් කියලා. එතකොට ජේසුස් වහන්සේ කියනවා හොඳයි ඒක නීතිය නම් කිසිම වරදක් නොකරපු කෙනෙක් පළමු ගල ගහන්න කියලා. හැමෝගේ මතේ ගල්, ස්ත්‍රියගේ අතේ ගලක් නැහැ. ජේසුස් වහන්සේගේ අතේ ගලක් නැහැ. එතන හිටපු සේරම පිරිමින්ගේ අතේ ගල්. ඒතර ජේසුස් කියනවා පළවෙනි ගල ගහන්න කිසිම වරදක් නොකරපු කෙනෙක්. මොකද වෙන්නේ බලාගෙන ඉද්දි එක ගල බිම වැටෙනවා. ඒ හිටපු මිනිස්සු ඔක්කොම යනවා. ඇත්තටම ඉතුරු වෙන්නේ ජේසුස් වහන්සේයි ඒ ස්ත්‍රියයි විතරයි. මම එතනින් එහාට කතාව ගන්න නෑ. මට ඔයාලට මේ වෙලාවේ කතා කරන්න ඕන වෙන්නේ ඒ හැම පිරිමියෙක්ම ඇයි ගල අතහැරලා ගියේ? ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලොන්ගේ හිත. එතන හිටපු සමහර පිරිමි අයත් අර ස්ත්‍රියක් එකට හිටපු අය. හිත කතා කරලා ඒගොල්ලෝ ගල දාලා යනවා. ඒ ස්ත්‍රියට ඇත්තටම ගලක් ගහන්න කවුරුත් ඉතුරුනේ නැහැ. ඒ ගල ගහනවා නම් ගහන්න තිබුණේ ජේසුට විතරයි. හැබැයි ජේසු ගල් ගහන්නේ නැහැ. ඒ වෙනුවට ජේසු කියනවා ඔබ යන්න. ගිහිල්ලා මින්මතු පවු නොකර ඉන්න කියලා. ඇත්තටම අපි අපේ ජීවිත දිහා හැරිලා බැලුවොත් අපිත් අර ඒ ආපු පිරිමි අය වගේ නේද? හරි ඉක්මන් අනිත් අයට ගල් ගහන්න. අපි කොයි වෙලෙත් බලාගෙන ඉන්නේ ගලක් අතේ තියන් කාට හරි ගහන්න. හැබැයි අපිට මතක් වෙන්නේ නැහැ අපිටත් ගල් ගහ ගන්නවා නම් කොච්චර දේවල් අපේ ජීවිතවල තියෙනවද කියලා. ඔයාලට කතා කරන මගේ ජීවිතය තුළ, මේ කහගෙන ඉන්න ඔයාලගේ ජීවිතය තුළ කොච්චරනම් අපේ ගාව වැරදි තියෙනවද? හැබැයි අපි හරි ඉක්මන් තව කෙනෙකුට වරද පටවන්න, හරි ඉක්මන් තව කෙනෙකුට ගලක් ගහන්න. සමහර වෙලාවට හිතලා බලන්න අපි කොහේ හරි එකතු වුණොත් කාගේ හරි අඩුපාඩුවක් එක දෙක කරලා කතා කරලා ලොකු වින්දනයක් ලබනවා. මේ ළඟදි දවසක එක්තරා ගමක කාන්තාවක් මට ඇවිල්ලා කියනවා ඇත්තටම යාගේ ජීවිතේ යම් වැරද්දක් වෙලා තියෙනවා. එයා ඒක පිළිගන්නවා. හැබැයි එයා කියනවා සිස්ටර් මට ජීවිතේ වැරදෙන්න හේතු තිබුණා. මම සාධාරණීකරණය කරනවා නෙමෙයි. හැබැයි අද මට හැමෝම ඇඟිල්ල දික් කරන අය අර මම විඳවන මොහොතේ ඇත්තටම එයාගේ ඉස්සෙල්ලා ස්වාමි පුරුෂයා එක්ක ගොඩාක් ජීවිතේ විඳවනවා. ඒ ස්වාමි පුරුෂයා මේ භාර්යාවට ඇත්තටම මිනිස්සෙකුට දරන්න බැරි, මට මේ වීඩියෝ එකේ කියන්න බෑ. එච්චරට පහත් විදියට මේ කාන්තාවට වද දෙනවා හැම අතින්ම. එහෙම කරන අතරේ මං කියන්නේ හරි කියලා මේ සිද්ධිය කියන්නේ මේ ස්ත්‍රිය වෙන කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. මිනිස්සෙකුගේ ජීවිතේ නේ වේදනාව, තනිකම දැනෙද්දි එහෙම වෙන්න පුළුවන්. ඒවා කොච්චර දුරට හරිද වැරදිද විනිශ්චයන් දෙන්න අපි ඉක්මන් නොවි ඒ සිද්ධිය ඇතුලේ අයව දකිමු. එතකොට මේ ස්ත්‍රිය කියනවා මම මේ සම්බන්ධතාවය ඇති කරගත්තම මගේ නෑයෝ, මගේ වටපිටේ ඉන්න ඔක්කොම මට කතා හැදුවා. හැබැයි මම ඉස්සෙල්ලා මහත්යාගෙන් දුක් විඳිනවා. අනිත් අය දකිනවා මම වේලක් කන්න වේලක් නැතුව බඩගින්න ඉන්නවා. මම ගුටි කනවා. මට කරන්න ඕන හැමදේම කරනවා. මගේ වටේ හිටපු අය දන්නවා. මගේ නෑයෝ දන්නවා. හැබැයි ඒගොල්ලෝ කවුරුත් මං වෙනුවෙන් වචනයක්වත් කතා කරේ නෑ.
මගේ බඩගින්නේදී මට බත් කටක් දුන්නේ නැහැ. මං තුවාල වෙලා ලේ පිටින් මට මහත්තයා ගහලා ඉන්නකොට කවුරුත් මට බෙහෙත් ටිකක් අරගෙන යන්නවත් සහනයක් වුණේ නැහැ. හැබැයි දැන් මගේ ජීවිතේ මේ වෙච්ච දේ නිසා හැමෝම මට වැරදි කියන්න නම් අවවාද දෙන්න ගොඩාක් අය දැන් ඉන්නවා. ඒ නිසා මං හිතන්නේ අපේ ජීවිතේ කෙනෙක් වැටුණු කෙනෙක් එයා වැටිලා එයා වැරදි හරි. හැබැයි ඒ වෙලාවේදී මගේ ආකල්පය මොකක්ද? දැන් වැටිච්ච කෙනාව තවත් වට්ටන එක තුල එයාගේ නම තවත් නැති කිරීම තුල මම කරන්නේ ඊටත් වඩා බරපතල වැරදක් කියලා මට හිතෙන්නේ නැද්ද? සමහර ලාවට ඒ පුද්ගලයා කරපු වැරද්දටත් වඩා මගේ වැරද්ද බරපතලයිනේ. මොකද වැටිච්ච මිනිස්සෙකුට නැගිටින්න මම ශක්තියක් වෙන්නේ නැතුව එයාව තව තලනවා නම් කො මගේ මනුස්සකම. ඒ නිසා ඔයාට මට ජීවිතේ වැටුණු කෙනෙක්, වැරදිච්ච කෙනෙක්, ජීවිතේ මොනවා හරි හේතුවක් නිසා වරද්දගත්ත කෙනෙක් හම්බුනොත් ඔයා තුල තියෙන මනුෂ්‍යත්වය එළියට එන්න දෙන්න. සමහර වෙලාවට ඔයාගේ වචනකින්, සමහර වෙලාවට ඔයාගේ හිඳීමකින්, සවන් දීමකින් එයාගේ ජීවිතය වෙනස් කරන්න ඔයාට පුළුවන්. ඒ නිසා තව කෙනෙකුගේ වැටීමකදී අර ජේසුගේ ආකල්පය ජේසුටත් තිබුණා ඕනනම් ගලක් අරන් ගහන. ජේසු එහෙම කරේ නැහැ. අද සමාජයේ එහෙම අය ඉන්නවා. වැටුණු අයට අත දෙන, එයාලව තේරුම් අරගෙන ගොඩනගන එහෙම අයත් මේ සමාජයේ ඉන්නවා. අපි යන්නේ ඒ ප්‍රමාණය වැඩි කරමු. ඒ ගොඩට ඔයයි මමයිත් එකතු වෙමු. මොකද අමතක කරන්න එපා. අනිත් අයට ඇඟිලි දික් කරන හැම වෙලේකම හොඳට මතක තියාගන්න. ඒ වැරැද්ද මගේ අතිනොත් හෙට වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. අපි අද කොච්චර හොඳ තැනක හිටියත් හෙට මට මොකද වෙන්නේ කියලා මම දන්නෙත් නැහැනේ. ඒ නිසා අපි තේරුම් ගමු අපි ඔක්කොම කැඩෙන, බිඳෙන, වැටෙන මිනිස්සු. ගැහැණු, දූ දරුවෝ. සමහර ලාවටනේ දෙමව්පියෝ දරුවන්ට හරියට දඬුවම් කරන්නේ දෙමව්පියෝ ජීවිත කාලෙට වරදක් කරලා නැහැ වගේ. එහෙම කරන්න එපා. අපි දරුවෝ ගොඩනගන්න ඕනේ. හැබැයි මගේ දරුවට වැරදෙන්න පුළුවන් දරුවෙක්. එයා අංග සම්පූර්ණ චරිතයක් නෙමෙයි. ඒ නිසා වැටෙන, කැඩෙන, බිඳෙන සුළු අපේ ජීවිත අපි යථාර්ථයේ තේරුම් අරගෙන එලෙසම කැඩෙන, බිඳෙන, වැටෙන ජීවිතයකට ශක්තියක් වෙමු. ඒක තමයි අපේ මනුෂ්‍යත්වයේ ලොකුම කැඳවීම. ඒ ඔබ අම්මෙක් විදියට, තාත්තෙක් විදියට, දුවෙක් පුතෙක් විදියට, අසල්වැසියෙක් විදියට ඔබේ කැඳවීම ඔබේ ජීවිතය අරමුණ කරගන්න. ඉතින් අන්න එහෙම මනුෂ්‍යත්වයේ පිරුණු හදවතක් ඔබටත් මටත් ලැබෙන්න කියලා මේ දවසේ ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සෙනෙහසින් කියමි. ආචාර්ය ගරු රසිකා පිරිස් පැවිදි සොයුරිය.